ජූනි මාසේ 29 වෙනිදා ඉරිදා. අද ඉරිදා දවසේ මම වැඩ කරනවා. මේ උදේ 8:45යි වෙලාව. උදේ 9ට තමයි වැඩ පටන් ගන්න. දැන් අපි වැඩට යන්න පටන් ගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳටම මීදුම. මීදුමේ කියලා නෑ, සීතල කියලාත් නෑ. මේ මිනිස්සු අර විදින්න යනවා, බල්ලොත් එක්ක බල්ලෝ ඇවිද්දන්න යනවා. 100 කෙනෙක් වගේ. සෙනසුරාදා ඉරිදා දවසට සාමාන්‍ය පාරේ වාහන ටිකක් අඩුයි. ට්‍රැෆික් ගතියක් නැහැ. ගොඩක් කොහමත් මේ ඕස්ට්‍රේලියානුවෝ තස්මේනියන් ඕස්ට්‍රේලියානුවෝ මේගොල්ලෝ මේ සෙනසුරාදා ඉරිදා දවස් වලට තමන්ගේ නිවාඩුව ගත කරන එක තමයි කරන්නේ සතියන්තේ. මම වැඩ කරන GP ක්ලිනික් එකේ ඒක සතියන්තයේ විවෘතව තියන්න තීරණය කරලා තියෙනවා. මේ තව එහෙම GP ක්ලිනික් සතියන්තයේ විවෘතව තියෙනවා. මේ අයිස් මිදලා තියනවාද කියලා තනකොළවල එහෙම මිදලා තියෙන ගතියක් දැක්කේ නැහැ. නැත්නම් ගොල්ලන්ට පෙන්නන්න තිබුණා. මෙහෙත් තියෙන දකුණේ නීතිය වගේ තමයි. දකුණෙන් එන වාහන වලට ඉඩ දෙන්න ඕනේ. මන්සන්දි වලදී රවුන්ඩ් බවුට් වලදී නැතත් පාරේ අදාළ වේග සීමාවට අඩුවෙන් තමයි අපි වාහන ධාවනය කරන්න ඕනේ. මේ පාරේ වේග සීමාව පැයට කිලෝමීටර් 60යි. පාරේ මේකේ වේග සීමාව පැයට කිලෝමීටර් 50යි. සාමාන්‍යයෙන් මෙහි හැමෝම වගේ මේ මාර්ග නීති වලට හරියට ගරු කරනවා. ඒක කඩන්නේ නැහැ.
හිතුව තරම මීදුමක් තිබුණ නෑ ඇත්තටම. දැන් ඊයේ එහෙමනම් සාමාන්‍ය ඉස්සරහා මීටර 20ක් විතර ඉස්සරහට මොකුත් එයාට මොකුත් පේන්නේ නැති තරමට ලොකු මීදුමක් තිබ්බා. ඇත්තටම එහෙම තිබුණේ නැහැ. රෝඩ් සයිඩ් වර්ක්ස් තියනවලු. එතකොට වේගය 40ට අඩු කරන්න ඕනේ. වැඩ කරන තැනට යනකොට වෙන අවසාන කලර් ලයිට් එක තමයි දැන් මේ අපි ඉන්නේ.
හොඳ වෙන යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා. පුළුවන් වුණොත් අපි ලන්ච් අවර් එකේ ආයෙ හම්බෙමු. ඔන්න යාළුවනේ අපි දැන් ලන්ච් අවර් එකට පොඩ්ඩක් එළියට ආවා. ලන්ච් එක අරගෙන දැන් ටිකක් හොඳයි. හොඳට ඉර පායලා තියෙනවා. තිබ්බට සීතලක් තියෙනවා ඇත්තටම. අර උදේ තිබ්බ මීදුම් ගතිය ගිහිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට නිකන් බලන්න පුළුවන් මේ ඕස්ට්‍රේලියාවේ එක එක ගෙවල්. මේ මම වැඩ කරන මේ මෙඩිකල් ප්‍රැක්ටිස් එක තියෙන පැත්තේ මේ තියෙන ගෙවල් ටිකක් පරණ ගතියක් තමයි තියෙන්නේ. මම හිතන්නේ මේ සබර්බ් එක ටිකක් ඉස්සරින් ඉඳන් තියෙන සබර්බ් එකක් වෙන්න ඕනේ. දැක්කද පරණ තාලේ මේ වාහනයක් තියෙනවා. මේ බලන්න මේ ගස්වල ගිටි හැදිලා මේ කුරුල්ලෝ එහෙම නම් මේව කනවා. මම හිතන්නේ අපි නම් කන්නේ නැහැ. ටස්මේනියාවේ වින්ටර් එක කියන්නේ ශීත ඍතුව එච්චරම නරක නෑ කියලා තමයි කියන්නේ. දැන් වෙලාව 1යි හවස. සමහර ගෙවල් වල දර උඳුන් වල දර පිච්චෙන අර දුම් සුවඳක් ටිකක් එනවා. මේ සමය කාලෙට නේ ඒගොල්ලෝ පාවිච්චි කරන්නේම නැති තරම්. අර පේනවාද ඔයගොල්ලන්ට ඈත කඳු එහෙම තියෙනවා. නැත්නම් ගෙවල් තියෙනව නේද? ලස්සන ගස් තියෙනවා පාරවලයිනේ. අර නිස්කලංක විදිහට. ඉතින් දැන් මේක මේ ප්‍රධාන නගරයක තියෙන මේ ප්‍රධාන නගරෙට කිලෝමීටර් 2ක් විතර එහායින් තියෙන සබර්බ් එකක්. ගොඩක් පොපියුලේෂන් එකක්, ලොකු පොපියුලේෂන් එකක් ඉන්න සබර්බ් එකක්. දැන් අපේ මෙඩිකල් සෙන්ටර් එකට අමතරව තව මෙඩිකල් සෙන්ටර්ස් කීපයක්ම මේ සබර්බ් එකේ තියෙනවා. මේ බලන්න මේගොල්ලෝ මේ ගෙවල් තියන් ලස්සන. දැන් සමයකට දැන් ඇත්තටම ස්ප්‍රින්ග් එකට කියන්නේ වසන්ත කාලයට සහ ග්‍රීෂ්ම කාලයට මේ ගෙවල් වල මේ වතු මීට වඩා ලස්සනයි ඇත්තටම. මේ පාරයිනේ ඇවිදගෙන යන්න ලස්සනට දැන් මේක හදලා තියෙනවා. අපි ඉන්න පැත්තේ ඇත්තට මීට වඩා ටිකක් මම හිතන්නේ අලුත් සබර්බ් එකක් ඒක. මේක ටිකක් අර වඩා පිළිවෙල ගතියක් තියෙනවා. මේ අර තව දෙයක් තියෙන්නේ අර ගෙවල් වල
ඒ ජීවත් වෙන මිනිස්සු වයසට යනකොට එහෙම වාස් කරන්න කවුරුත් නැතු වෙනවා. එන දැක්ක දම්තු ඉඩි වගේක් තියෙනවා මේ. කන්දන් ගෙඩි වගේ જાතිය. මේ ගහේ නම් ඔක්කොම කොළ ටික හැලිලා ගිහිල්ලා. දැක්කද ටැක්සියක් යනවා. මෙහි ඉතින් මේ ටුක් නෑනේ. අන්න මෙතන ඈතට පේන හැටියට. මෙයාලා ගහේ නම් පේන්නේ මොනවද දන්නවද? ඔය දෙලුම් ගෙඩි වගේ. තව ගහක් තියෙනවා ඒක පල්ලෙහා ගෙඩි වගේක් තියෙනවා මම පෙන්නන්න ඔයගොල්ලන්ට. මේ දැක්කද? රතු පාට දෙලුම් තියෙන්නේ. කඩාන කන්න තමයි තියෙන්නේ. මේ වැටලක් තියෙනවා. ගහේ කොළ ටික ඔක්කොම හැල්ලා ගිහිල්ලා. අට හරි ලස්සනයි නේද? දැන් මේ මෙඩිකල් සෙන්ටර් එක පේන මානේ ඉන්නේ. එහෙමනම් ආය වැඩ ඉවරලා යනකොට ඔයගොල්ලන්ට පොඩ්ඩක් වචනයක් කතා කරන්නම් ගැන. ඔන්න යාළුවනේ අද දවසේ වැඩ ඉවර වුණා. අපි දැන් ගෙදර යන්න තමයි යන්නේ. දැන් වෙලාව 5:26යි හවස. ලංකාවේ වගේ නෙවෙයි මෙහෙ ඍතුවට වෙනස් වෙනවා මේ ඉර නගින සහ බහින වෙලාව. එතකොට දැන් මේ වින්ටර් කාලට කලින්ම ඉර බහැලා යනවා. අද මම ලිඩ්ඩු 20ක් විතර වගේ බැලුවා. ඇත්තටම හරියටම ගණන් කරගත්තේ නැහැ කීයද බැලුවේ කියලා. 20ක් විතර වගේ බැලුවා. ඉඳ දවසේ මේ සමහර ඉරිදාවල් වලට වැඩ කරන්න වෙනවා, වීකෙන්ඩ්ස් වලට වැඩ කරන්න වෙනවා. සාමාන්‍යයෙන් මේ ලෙඩෙක් බලන්න විනාඩි 15ක් විතර වගේ ලැබෙනවා. මොකක් හරි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඕන ප්‍රශ්න තියෙනවා නම් එතකොට විනාඩි 30ක් විතර වගේ හම්බ වෙනවා. ඒක ලෙඩාගෙන ලෙඩාට වෙනස් වෙනවා. එතකොට ලෙඩේක අපොයින්ට්මන්ට් එකක් කරනකොට ඒගොල්ලෝ දන්නේ නැතුව විනාඩි 15ක් කරලා තිබ්බොත් අපිට ඕනනම් ඊගාවට ඉස්සරහට තියෙන දවසක ආයෙ එන්න කියලා කියන්න පුළුවන් ලෙඩාට.
වැඩ කරලා ගෙදර යන ගමන් තමයි ඉතින් ඒගොල්ලොත් එක්ක තරම්ම නම් වාහන අද ආරේ නෑ වගේ හැබැයි මේ ටිකේ නම් ටිකක් වාහන තියෙනවා යන්නේ අපි උදේ ආපු පාරෙම තමා මේ වීඩියෝ එක කරගෙන යන්න ඔයගොල්ලන්ට ආස හිතෙන දෙයක් මොන හරි තිබ්බොත් පෙන්වන්න පුළුවන්. අර මේ පාරේ යනකොට අර පල්ලෙහෙන් තියෙන ලොන්සෙස්ටන් සිටි එක හරිම ලස්සනට පේනවා. ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් වේද කියලා මට ෂුවර් එකක් නැහැ. මිනිසුන්ට අපේ රටේ තරම් කලබලයක් නැහැ වාහන එලවනකොට නතර වෙලා ඉඩ දෙන්න ඕන නම් මේ දේවල් ඒ විදිහට හරියට කරනවා. කලාතුරකින් ඉන්නවා කලබලකාරයෝ නැත්තේ නෑ. ඒගොල්ලෝ අනතුරුත් කරගන්නවා. එක දෙයක් තමයි ලංකාවේ වගේ යතුරු පැදී කරුවන් වැඩි දකින්න නැහැ. ඉතාලම අඩුයි. ඉන්නවා යතුරු පැදි තියෙනවා මෙහෙ සාමාන්‍යයෙන් අඩුයි. සිස්ටම් නගරය ඉතාලම ලස්සනට පේනවා. මට ඔයගොල්ලන්ට එක පෙන්නන්න අමාරුයි පැත්ත හරවලා කැමරා එක පිටිපස්සෙන් උත් වාහනයක් එනවා. අනිත් එක ටිකක් අඳුර වැටලා හින්දා වීඩියෝ එක තරම්ම ලස්සනට පෙනීද කියලාත් ෂෝ එකක් නැහැ.
තියෙන්නේ සුපර් මාකට් සංකීර්ණයක්. ඒකට කියන්නේ බැක්ස්ටර් IGA කියලා ඕස්ට්‍රේලියාවේ තියෙන ගණන් වැඩිම එකම බඩුවට වැඩිපුර ගණන් දීලා ගන්න කැමති කට්ටියට යන්න පුළුවන් සුපර් මාකට් එකක් තමයි තියෙන්නේ. ඊට එහා පැත්තේ තියෙනවා Altitudo Hotel කියලා එකක් සහ ඒකේ ඔය බාර් එකක් එහෙම තියෙනවා. කට්ටියද ගඩියක් එහෙම ගහන්න එන අය මෙතනට එනවා. වටරවුමෙන් දැන් අපි වටරවුමකින් ඇතුල් වෙලා එකෙන් පිට වෙනකොට වම් පැත්තට සිග්නල් දාන්න ඕනේ. ඒක හිතන්නේ ලංකාවේ එහෙම එකක් තිබුණ නැද්ද කොහෙද? සාමාන්‍යයෙන් අපි මේ වටරවුමේ කොහෙටවත් වමටවත් දකුණටවත් හැරෙන්නේ නැතුව කෙලින් යනවා නම් අපි ඇතුල් වෙනකොට සිග්නල් දාන්න අවශ්‍ය නැහැ. නමුත් පිට වෙද්දී ඒත් අපි left එකට සිග්නල් දාන්න ඕනේ. ඒකට left exit කියලා කියන්නේ. මොනද අපි මේකට ඇතුල්ලා කෙලින් යන්නේ අපි දැන් දානවා. පිට වෙනවා කියලා කියන්නේ. අපි එහෙම සිග්නල් දැම්මම ඉස්සරහගෙන එකන දන්නවා අපි දැන් මේ පැත්තට එන්නේ නැහැ. මෙතන තියෙන exit එකෙන් අයින් වෙනවා. එතකොට ආරක්ෂිතව අර ඉස්සරහගෙන එකනට මේ වටරවුමට එන්ටර් වෙන්න පුළුවන්. ඔන්න දීරිදානේ. ඔන්න අපේ ගෙදරට යන පාර. පාර දෙපැත්තේ හැමෝම ඩස්බින් ටික තියලා තියෙනවා. හෙට සඳ උදේම එනවා ඩස්බින් එකතු කරන් යන්න. ඩස්බින් එකතු කරන් යන්න නෙමෙයි. ඩස්බින් වල තියෙන කසල ටික එකතු කරගෙන යන්න හෙට උදේම ඒගොල්ලන්ගේ රබිෂ් ට්‍රක් එක එනවා. කළුවර වුණා නේද? අපි ගෙදරට ආවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ යාළුවෝ හැමෝටම ජය වේවා.